කල් වැජබේවා කොහොමදලරි මොකද මෙතන වෙන්නේ? වෙලාවට ආවේ. බලන්න මම දැන් කුමාරයෙක් වෙන හැටි. මොකක්? කොහොමද? අර අතන ඉන්න දූතයෙක් ජලම්බාර වලින් දැන් ආපු. එයා අපිට කියපු විදියට කවුරු හරි මේ ගලෙන් අර තියෙන කඩු එළියට ගත්තොත් එයා නිකම්ම කුමාරයෙක් වෙනවලු. මම බලාපොරොත්තු වුණා අපේ අලුත් පාලකයා මේ නගරෙන් හොයාගන්න පුළුවන් වෙයි කියලා. තව කවුද කැමති උත්සාහ කරන්න? හැබැයි හොඳට මතක තියාගන්න ඒන කෙනා පවුලේ 7 වෙනි ළමයා වෙන්න ඕනේ. ඔව් මමත් ඉතින් අපේ පවුලේ 7 වෙනියා. බොරු කියන්න එපා. ඒත් මම එහෙමයිනේ. ඒත් එයාලා හොයන්නේ කුමාරයෙක්ව ජමීලා කුමාරියෙක් නෙමෙයි. ගෑනු ළමයෙක්ට උත්සාහ කරන්න බෑ කියලා මේක ලියවිලා නැහැ. උත්සාහ කරලා බලන්න. උත්තමාවිය මම මහමුදු තරණය කරලා කාන්තාර හරහාවේ ඔබතුමිය හොයාගෙන ජය වේවා කුමරිය. මම ජමීලා. ඔව් ජලම්බාරවල ජමීලා කුමරියට ජය වේවා. කුමරියනි ඒත් මට පොඩ්ඩක් උත්සාහ කරන්නවත් අවස්ථාවක් ලැබුණේ නෑනේ. කුමරියගේ පළවෙනි රාජකීය සම්ප්‍රාප්තිය හොඳටම කෙරෙන්න ඕනේ. කාටවත් බාධා කරන්න දෙන්න එපා. ඔයාලට දැන් මතකයිනේ මං කියපු දේවල් ගැන? හැම දෙයක් ගැනම හොඳ අවධානයෙන් ඉන්න. මොකද කඩයක් කප්පල්කාරයෝ මොනව කරයිද දන්නේ නැහැ. මට අඳින්න වෙන ඇඳුමක් නැද්ද? හරියට විකාරයක් වගේ. ඔයා ඉතින් ඔය ඊර්ෂ්‍යාවෙන් ඉන්නේ. මං දැන් කුමාරිකාවක්. ඔයා මට කතා කරන්න කලින් ආචාර කරන්න. ඉන්නකෝ බූතියට එන්න කියලා පෙන්නන්න. එයා hina වෙලා බැරි. කවුද මෙයාව ඇතුළට ගත්තේ? සෙබළුනි මේ ළමයාව ඉක්මනට මෙතනින් අයින් කරන්න. එයාට පාඩු වෙන්න දෙන්න. එයා මගේ යාළුවෙක්. ඔබට යාළුවන් වෙනුවෙන් වෙලාවක් නැහැ. දැන් ඉක්මන් කරලා සමුගැනීමේ උත්සවයට සූදානම් වෙන්න. මොකද්ද ඔය කියන සමුගැනීමේ උත්සවය? ඔබ බැග්ඩෑඩ් වලට සමු දීලා යන ගමනට. මොකද්ද කිව්වේ? ඔයාට බෑ එහෙම කරන්න. මෙයා කොහෙද ගෙනියන්නේ? බය වෙන්න එපා ජමීලා. මං ගිහිල්ලා අපේ යාළුවට කියන්න. ඇලඩින් අතාරින්න. මෙතුමියව දෙවෙනි අදියරට සූදානම් කරන්න. ජමීලා! ජමීලා! බූතයා මාව ඇහෙනවද? ඉක්මනට එන්න. කතා කරපු ගමන්ම ඔන්න මං ආවා. අද මොකද්ද මගෙන් කරන්න ඕනේ කියලා කියලා හිටියනම් හොඳයි නේද? ජමීලා දැන් කුමාරිකාවක් වෙලා. කුමාරිකාවක්? රාජකීය කෙනෙක්ද? ඒක කොච්චර හොඳයිද? මොනවද කියන්නේ? එයාට මේ විදි විකාර ඇඳුමකුත් අඳලා. කියන්නේ මමත් දැන් රාජකීය භූතෙක්. ඔයා මොකද හිතන්නේ මම වෙන ඇඳුමක් හදාගත්තොත් හොඳයිද? මේක අහන්න බූතයා. එයාලා ජමීලව ඈතකට ගෙනියනවා. ඒක නම් කොහොමද කරන්න දෙන්න බෑ. එයා ගාව සේවකයෝ කී දෙනෙක් ඉන්නවද? සෙබළු දෙන්නයි. තව දුෂ්ට දූතයෙකුයි සේවිකාවයි. එක සේවිකාවක් කුමාරිකාවකට හරිනම් දෙන්නෙක් ඉන්න ඕනේනේ. අසිපත අවදි වෙලා තියෙන්නේ. ඔබේ ඉරණම දැන් තීන්දුයි. මගේ රාජකාරිය උනේ ඔබ හොයාගන්න එක. දැන් මං ඔබ නැතුව අපෝ යන්නේ නැහැ. මගේ රාජකාරිය එහෙනම් මෙතනින් පැනලා යන එක. ජමිලා කුමාරිය ආපහු එන්න. ඒක නෙමෙයි. මොකද්ද මේ බැග්ඩෑඩ් අතහැරලා යන කතාව? ඒ ගැන පස්සේ කතා කරමු. දැනට ඔබ රාජකීය නීති ඉගෙන ගන්න ඕනේ. පළවෙනි නීතිය තමයි ඔබ කුමාරියක් විදිහට හැසිරෙන්න ඕනේ. ඒක ඔබතුමියට තේරෙනවනේ? අපොයි තේරෙනවා. කුමාරියගේ කතාව ඔයිටදී සංවර වෙන්න ඕනේ. දෙවැනි එක කුමාරියක් හැම වෙලාවෙම පළඳින්න ඕනේ වටිනා ආභරණ විතරයි. ඕ මේක නම් නියමයිනේ. කුමාරිකාව ඔය වගේ වචන පාවිච්චි කරන්නේ නැහැ. විශිෂ්ටයි. අන්න ඒ වගේ වචන පාවිච්චි කරන්න. උත්කෘෂ්ටයි කියන වචනේ ඊට වැඩිය හොඳයි. ඔයා මේ විහිළුවද කරන්නේ? මේ ආභරණ ඇත්ත මේවද?
මං කිව්වේ විශිෂ්ටයි. මං දැන් මැලඩින්ට පෙන්නලා එන්නම්. ඇලඩින්ගෙන් දැන් වැඩක් නෑ. ඒක දැන් හොඳ දෙයක් නෙවෙයි. ඒත් එයා මගේ හොඳම යාළුවනේ. මං ඔබට අලුත් යාළුවෙක් හඳුන්වලා දෙන්නම්. ඔබට ගැළපෙන කෙනෙක්. ඔයා කොහමද ඒ වගේ දෙයක් කරන්නේ? පස්වෙනි ඡේදයේ 61 නීතියට අනුව මට පුළුවන්. ඒක මහා විකාරයක් නේ. මේ සමුගැනීමේ උත්සවයෙන් පස්සේ අපිට ගමන් කරන්න තියෙනවා දවස් 20ක දුරක්. ඒ කියන්නේ ඔබතුමියගේ අලුත් රටට අලුත් මාලිගාවක් අලුත් යාළුවොත් ඉඳී. මං මේ කුමාරිකාවක් වෙන වැඩේට කැමති නෑ. මං කැමති මේ නගර ජීවත් වෙන්න. ඒ කිව්වේ ඇලඩින්ලත් එක්ක. අසිපත අවදි වෙලා තියෙන්නේ. ඔබේ ඉරණම දැන් තීන්දුයි. මගේ රාජකාරිය උනේ ඔබ හොයාගන්න එක. දැන් මං ඔබ නැතුව අපෝ යන්නේ නෑ. මගේ රාජකාරිය එහෙනම් මෙතනින් පැනලා යන එක. ජමිලා කුමාරි ආපහු එන්න. ආපහු එන්න. කොහෙද ඉන්නව ඇත්තේ? උදව්වට ස්තුතියි. පළවෙනි පරිච්ඡේදයේ 6 වෙනි නීතිය කුමාරිකාව කොයි වෙලාවකවත් පැන්න දුවන්නේ නැහැ. 12 වෙනි නීතිය තමයි කරත්වල නැගලා යන්නෙත් නැහැ. මේ අහන්න. මට බෑ ඔයාලත් එක්ක එන්න. ඒක නෙවෙයි. අපිට බැරිද මේක අමතක කරන්න? මේකේම අමතක කරන්න පුළුවන් විදිය දෙයක් නෙවෙයි. දැන් ඔබ තෝරගෙන අවසන්. ඒ රජකමට උත්තමාවියනි. නගරයට සමුදෙන උත්සවය තව විනාඩි 5කින් පටන් ගන්නවා. කුමරිය ඉක්මනට සූදානම් කරන්න. මට පැනලා උදව් කරනවද? අනේ උදව් කරන්න. මම මේ මගේ මාළේ දෙන්නම්. ඔබතුමිය කියන විදිහට කරන්නම්. ඇලඩින් ඔයාලා අපේ කොච්චර දෙයක්ද? මාව බේර ගන්න පුළුවන්ද? ඔව් අපි ඒකට තමයි මෙතනට ආවේ. හරි. එහෙනම් මොකද සැලැස්ම? අපි එච්චර දුර තාම හිතුවේ නෑ. මොකක්? සැලැස්මක් ඕනේනේ. මා මෙහෙන් ගෙනියන්නේ කලින් එයාලා මට යාළගේ නීති කියලා දෙනවා. කතාවත් හරිම අමුතුයි. බලන්නකෝ මට මේ අඳලා තියෙන ඇඳුම. මේ ඉන්නේ මන් නෙවෙයි. එච්චරයි ඕන ජමීලා. ඒක තමයි අපේ සැලස්ම. ආගන්න. මෙහෙම වෙන්න ඕනේ. ලැසි නේද? එහෙනම් හොඳ අත්පොළ සන්නාදයක් දෙන්න. ජලම්බාරුල ජමීලා කුමරියට. අල කසූර් අල කබීර්. බැග්ඩඩ් වැසියනි. අපිට පුළුවන් වුණා අපේ රාජවංශික පවුල වෙනුවෙන් කුමාරිකාවක් මේ ඔබේ බැග්ඩඩ් නගරෙන් තෝරගන්න. ලැසි නේද? එහෙනම් හොඳ අත්පොළ සන්නාදයක් දෙන්න. ජලම්බාරුල ජමීලා කුමරියට. අල කසූර් අල කබීර්. කොහොමද බැග්ඩඩ් වැසියනි? උත්තමාවියනි මන් දැන් ඔබට දෙනවා තෑග්ගක් විදියට රන් කාසි වලින් පිරුණු පෙට්ටියක්ම. මේ බලන්න. ස්තුතියි ඔබේ මේ අවංකකමට. මං කැමති ඔබ මේ දුන්නේ රංකාසි මේ නගර ජනතාවත් එක්ක බෙදා ගන්න. ඒත් ඒක නීතියට විරුද්ධයිනේ. මේ කුමාරිකාවට එයාගේම නීති තමයි තියෙන්නේ. මගේ පස්සේ එන්න. එයාගේ සිය විකලලා වගේ. ඉඩ දෙන්න. පාරෙන් ඉඩ දෙන්න. ඔය අයින් යන්නකෝ. මං එහෙනම් ඔයාලගේ සමුගන්නවා. ජමීලා කුමරිය ඔබ දැම්මම මේ නාටකම නැවැත්තුවේ නැත්නම් මට සිද්ධ වෙන ඔබේ රාජකීය භාවය අවලංගු කරන්න. මම ජලම්බාර් වලට ගියාට පස්සේ මාලිගාවේ තියෙන හැම උත්සවයකටම ඔයාලට ආරාධනා කරනවා. ඒ වගේම රාජකීය හැමදේම ජන සතු කරනවා. මට දැන් සිද්ධ වෙන 8 වෙනි පරිච්ඡේදයේ 99 වෙනි නීතිය අනුව ඔබේ රාජකීය භාවය අවලංගු කරන්න. ඔබ තවදුරටත් රාජකීය කුමාරිකාවක් නෙවෙයි. නියමයි. එක වැඩ කළා. ඒ කියන්නේ ජමීලාට අපිත් එක්ක මෙහෙට වෙලා ඉන්න පුළුවන්. ඔව්.
මගේ සෙවීම ආපහු පටන් ගන්න වෙයි. වෙලාවට මං කුමාරිකාවක් නොවී බේරුණේ. සේවකයෝ නෑ, දූතයෝ නෑ, ඒ වගේම නීතිත් නෑ. ඔයාලගේ අකමැත්තක් නැත්තම් හොඳ දක්ෂ සේවකයෙක් වෙලා නම් මට පෙන්වන්න පුළුවන්. මට තාම හිතාගන්න බෑ ඔයා කුමාරිකාවක් වුණා කියලා. මම හැමදාම කියවති පරණ ජමීලා වගේ ජීවත් වෙන්න විතරයි. අනික මට ඒ වගේ දේවල් ගැලපෙන්නේ නෑ. ඒ වුණාට මම නම් දවසක කුමාරයෙක් වෙනවා. ඒක එහෙම වෙනවා ඇලඩින්. අනිවාර්යෙන් වෙනවා. ඒ කිව්වේ මොකුත් නෑ. ඒක ඉච්චර හිතන්න එපා. මේක තමයි හොඳම වෙලාව මට බෝධයාගේ බලය ලබා ගන්න. මේක නම් ඔයාට හොන්දට ගැලපෙනවා. බලන්නකො මේක දැම්මහම ඔයාගේ තියෙන තේජස හරියටම කිව්වොත් අධිරාජ්‍යයක් වගේ ඇස් දෙක දිලිසෙනවා. ඒ වගේම තමයි ඔයාගේ හිනාව. ඒක ගොඩක් ලස්සනයි. මේක ඩිනාර් 100යි වෙන්නේ. ඔය තොප්පිවර ලොකු වැඩිනේ. ඔයා මොකටද මෙතෙන්ට ආවේ? ඔය කට වහගන්න. එයා කියන දේවල් අහන්න එපා. එයා මේ පාරේ ඉන්න මෝඩ ළමෙක්. මෙයාට වඩා බුද්ධිමත් මෙයාගේ ඇඳුම් මහන කෙනෙක්. මොකද්ද කිව්වේ? මං ඔයාට වැඩි බුද්ධිමත් මුස්තාෆා. ඔයා මගේ වෙළඳාමටත් පාඩු කරලා එනවද තව අපහාස කරන්න? ඔහම ඉන්නවා. අද මං ඔය වදකාර ළමයට හොඳ පාඩමක් උගන්වන්නම්. ඔහම නවතිනවා. භූතයා! භූතයා! ඔයා කොහෙද? එනවා මට පොඩි වෙලාවක් දෙන්න. ඔන්න මං ආවා. කියන්න. ඔබේ යටහත් සමාවෙන්න ලේසිව නැති වෙලා. ඔයා හොඳින් නේද භූතයා? මොකද්ද ඔයා දන් ඉන්නේ? ඔයාට අසනීපයක්වත්ද? මං හොඳින්. ඉක්මනට මෙතනින් ගියොත් හොඳයි වගේ. එන්න මේ පැත්තෙන් යමු. මොකක්? ජමීලා භූතයා මේ මොකද්ද වෙන්නේ? භූතයා අසනීපෙන්. ඒකෙන් මායාවල් අවුල් වෙලා. මෙයාට කිඹුමක් යද්දී හැම දෙයක්ම අවුල් වෙනවා. ඒකදී මගේ කොස්ස නැති උනේ. භූතයා අසනීප වෙනවා කියලා මන් දැනන් හිටියේ නෑනේ. අසනීප වෙනවා. මට මේ භූත වුණ තියෙන්නේ. මේක අපිට සාමාන්‍යයෙන් අවුරුදු 150කට සැරයක් තමයි හැදෙන්නේ. ඒකට අපිට මුකුත් කරන්න දෙයක් නැද්ද? වෛද්‍යතුමිය ළඟට යන්න. එයා මෙයාව සුව කරයි. ඒක ඇත්ත. ඔහොම ඉන්න. එපා! ඉක්මන් කරන්න. නැත්තම් මෙයා මේ හැමදේම විනාශ කරයි. මේක තමයි හොඳම වෙලාව මට බෝධයාගේ බලය ලබා ගන්න. මොකද මේ লীලා තියෙන්නේ? බෙහෙත් ඉවරයි තව පැයකින් එනවා. කමක් නෑ ඉතින්. එයා ආපහු ඉක්මනට එයිනේ. මේක ලේසියෙන් හොඳ වෙන්නේ නැහැ. මට මේ වුණ පේන්න බෑ. ඔය ලෙඩේට ඕන බෙහෙත මන් ළඟ තියෙනවා. අනේ ගොඩක් අමාරුයි වගේ. අයියෝ ගණන් ගන්න එපා. අද මම පානුයි මාළුයි ගන්න කොච්චර දිග පොලිමකද හිටියේ? ඉතින් ඕක මොකද්ද? අනේ මට සමාවෙන්න එන්න පොඩ්ඩක් පරක් වුණා. මොකද්ද මෙයාට හැදලා තියෙන අසනීපේ? කොහොමද වෛද්‍යතුමිය? එතකොට මේ ඉන්නේ අපේ යාළුවේ. මෙයාට උනලු. සාමාන්‍ය මිනිස්සුනකුළු හැදිලා තියෙන්නේ. මොනාද රෝග ලක්ෂණ? වෙවුලන දනහිස් ඔළුව කරකිල්ල එතකොට තාමට හොඳටම කිමුහුන් යනවා. ඒ කියන්නේ දරුණුයි වගේ. පොඩක් නැගිටින්න බලන්න. අපි පරීක්ෂා කරලා බලමු. කොබඩක් ඇස් දෙක අරින්න. හොඳයි එහෙනම් දැන් වැලමිට පොඩ්ඩක් නහය ළඟට ලං කරන්න. මේ වගේද? ඔය ඇතේ. ඔයාට මේ හැදිලා තියෙන්නේ ඇල්ලචුම්බ්‍රා කියන භයානක උණ. ඒකට බෙහෙත් කරන්න අපි පොඩ්ඩක් අර පැත්තට යමුද?
ඔහොම ඉන්න දරුවනේ මං පොඩ්ඩක් මෙයාට බෙහෙත් කරනකං අතනින් වාඩි වෙලා ඉන්න පුළුවන්ද? අර තියෙන මුස්තාෆගේ කඩේ ළඟින්ද? කාගේ කිව්වා? ඕ එතනින් තමයි. යන්නකෝ. අපිට ඒව හොඳ කරනවා බලාගන්න තිබුණා නන් නේද? ඒක කොහොමද දන්නේ කරන්නේ? මගේ කඩේ ළඟට නම් එන්න එපා. හරි. මේ මොකද මේ වෙන්නේ? වැඩේ හරි වගේද? ඔව් වැඩේ හරි ගියා. කරුණා කරලා කියන්න ඒවා hina වෙන්නේ? ඇති යාන්ත අපිට ඒව මගේ ඇරුණා. ආවද ඔයාලා මග අරගත්තේ? මේක බලවත්නේ